කියන්නේ වැරද්දක් තුනක් හරියට කරනවා. ලෝකේ ඕනම දෙයක් කරන ස්මාර්ට් බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ කාලය, ශ්‍රමය, ධනය, උපයෝගීතාවය මේ හැමදේම සලකලා බලලා අපි හරියට වැඩි කරනවා. ධම්පාසක් දුන්නු විදිහට අපිට ප්‍රබලෙන්නේ ඒ වගේ. හරි. කිජි කරු මේ අදු කන්නාගේ වැඩක් වුණාට අකුරු ගණනේ එහෙම නෙමෙයි. ඒකටත් මෙතඩ් එකක් තියෙනවා. එතකොට අපි ගුරුවරු විදියට පුහුණු වෙන්න ඕනේ මොකටද? අපි ගුරුවරු විදියට පුහුණු වෙන්න ඕනේ මොකටද? අන්නේ මෙතඩ් එක හදාගන්න. හරි. මං ඉන්නේ ඔබට උගන්වන විදිය ගැන උගන්වන්න. ඒක ඕල විදියට උගන්වන්න. හරි. මං ඉන්නේ ඒක කියන්නේ. ඒක ඕන එකක්. හැබැයි කරන්නේ මොකක්ද කියලා හරි මෙතඩ් එක ඉගෙන. ඒක තමයි ඕනේ. තරුණයෝ වශයෙන් තරුණතරණියෝ වශයෙන් අපි ඉල්ලන ජවය ඒක. වැඩිහිටියෝ වශයෙන් අපි ඉල්ලන උපදෙස් ඒක. මේ තරුණ දරුවන්ට කියා දෙන්න හරිම විදියට ඵලදායකම විදියට තමන්ගේ අවුට්පුට් එක ගන්න වැඩ කරන්න. ඒක තමයි අපේ කාර්යය. ඒ වෙන්නේ පූර්ණ නිදහසක් ඔබට ලැබිලා තියෙනවා. දැන් සමාජෝචිත මහත්යාවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඔබ න්‍යාමනය කරක් දෙනවා. එනවාද? එහෙම නෑ. ඉස්කෝලවල එහෙම නෑ. ඔඩිට් එකෙන් එනවා කියන්නේ. ඒ වගේ දේවල් ඉස්කෝලවල තියෙනවා. දැන් අපි එහෙම රාජ්‍ය ආන්දෝලනයකට යටත් වුණාට පස්සේ මරු ගේම් තියෙන්නේ. හරි? දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ පිළිගන්නේ ගැලපෙන්නේ කියන අදහසක් තියාගෙන ඉන්නවා. මම දැන් කොහොම වැඩි? 50ක් හරි නම්. මම කැමති තාම තේර ගන්න. එතකොට 150යි 100යි. යා කියන්නේ විදිහට 150. යා කැමති අරයා කැමති නෑ 50ට 50. වැඩේ සම්පූර්ණ ගත්තොත් ඒක 100ක් වෙලා නෑ. 150ක් කියන්නේ එක්ක කුමිලාලා පස්සේ කියන්නම් හරි බෙදලින් ආලා කියන්නම් දැන් කොහොම බෑ ඊයාලේ එහෙම කියලා කියන්නේ මෙහෙම එකක් නෑ. ආ මම කැමති අරයා කැමති දන්නේ නෑ. ඕවගේ කෙලි තමයි ওই රාජ්‍ය ආන්දෝලනේ එළියේ. හරි? එතකොට අපි බලන්නේ ඒ අය සලසවන්න මිසක්ක අවුට්පුට් එක ගැන